දුම්රිය පොලක ඊටාම කාර්යබහුල වේලාවක් තිබුණා. එක තරුණයෙක් තමන්ගේ අලුත්ම මිලාදික සපත්තුවක් දාගෙන වේගයෙන් දුවගෙන ඇවිත් දුම්රියට ගොඩ වුණා. දුම්රිය චලනය වෙන්න පටන් ගත්තා විතරයි ඔහුගේ එක සපත්තුවක් ගැලවිලා වේදිකාව මතට වැටුණා. දුම්රිය වේගවත් වෙන නිසා ඔහුට බැහැලා ඒ සපත්තුව ගන්න විදිහක් තිබුණේ නැහැ. වටේ හිටපු මිනිස්සු බලන් හිටියේ ඔහු මොනව කරයිද කියලා. ඔහු වහාම කලේ තමන්ගේ අනිත් කකුලේ තිබුණු සපත්තුවත් ගලවලා අර සපත්තුව වැටුණු තැනටම වීසි කරපු එකයි. ළඟ හිටපු මිනිස්සෙක් ඇහුවා, "මල්ලි, ඔයාට එක සපත්තුවක් නැති වුණාම ඇයි අනිත් එකත් වීසි කළේ? දැන් ඔයාට සපත්තු දෙකම නැහැනේ." තරුණයා මෙහෙම කිව්වා. "අංකල්, මට දැන් එක සපත්තුවකින් වැඩක් නැහැ. ඒ වගේම වේදිකාව උඩ වැටුණු සපත්තුව අහුල ගන්න කෙනාටත් එක සපත්තුවකින් වැඩක් නැහැ. හැබැයි මම මේ සපත්තුවත් එතනටම දැම්මම ඒක අහුල ගන්න දුප්පත් මිනිසෙක්ට වටිනා සපත්තු ජෝඩුවක්ම ලැබෙනවා. මට අහිමි වුණු දේ ගැන හිතා දුක් වෙනවට වඩා මට වැඩක් නැති දෙයකින් තව කෙනෙක් සතුටු වෙන එක මට ලොකු සහනයක්." ජීවිතේ සමහර දේවල් අපිට අහිමි වෙනවා. ඒ දේවල් බදාගෙන හඬනවාට වඩා ඒ අහිමිවීම තව කෙනෙකුට අවස්ථාවක් කරලා දෙන්න පුළුවන් නම් ඒක උතුම් ගුණාංගයක්. සැබෑ සතුට තමන්ට අහිමි වුණු දේ ගැන පසුතැවෙන එක නතර කරලා අනුන්ගේ සතුට දැක්කලා සතුට වෙන්න පුරුදු වෙන්න. තීරණ ගැනීම අවස්ථාවට අනුව ඉක්මනින් නිවැරදි තීරණ ගන්නා මිනිසා කිසිම දිනක ජීවිතින් පෙරදෙන්නේ නැත.